හයි කොහොමද ඔයාලට අද මගේ බ්ලොග් එක අපි ගමේ යන එක තමයි. ආච්චි අපේ ගෙදර ඇවිල්ලා ඉන්නේ අපේ අම්මගේ අම්මා. ඉතින් එයා දැන් ඇවිල්ලා මාස 3ක් විතර වෙනවා. ඉතින් දැන් එයාට යන්න ඕනි කියලා දඟලනවා. ඒ නිසා අපි දැන් මෙයාව එක්කන් යන්න තමයි හදන්නේ. අන්න දැන් අපි පිටත් වෙලා තියෙන්නේ. ඔය ඉස්සෙල්ලා කියන්නේ මට ආච්චි මේ මං ආයි එනවා කියලා තමයි කියන්නේ. ඔන්න දැන් ටික ටික ලං වෙනවා තාම නෑ. ඔන්න අපේ ෆස්ට් ස්ටොප් එක. කොහේ දැක්කත් ඉතින් මෙතන නම් නවත්තනවම තමයි. මෙතන නෙමෙයි මේවා තියෙන තැනක අනිවාර්යෙන් නවත්තනවා. ඔය තැන් කීයක් බලලාද මන් දන්නේ නැවැත්තුවේ හොඳට ලපටි ඒවා බලලා බඩේරිඟු බලලා තමයි අපි ඉතින් කන්න ගන්නෙ. කොහොමද තාත්තගේ වැඩේ නම් කොහේ හරි යන්න පටන් ගත්ත වෙලේ ඉඳන් කණ එකම තමයි. පේනවනේ. අපි අර අල්පෝන්සු කියන්නේ අනේ අබත් ගත්තා. ඊට පස්සේ තැඹිලි බීලා බඩේරිඟු කාලා ඔය ඇඟෙත් හලාගෙන ඉන්නේ. හරි හරියට කනවා ඉතින් බඩේරිඟු නම්. මාර වැඩි කියන්නේ බඩේරිඟු කොච්චර කෑවද ඉතින් අපිට නම් එපා වෙන්නේ නැහැ. මටයි අපේ නංගිටයි නම් එපා වෙන්නේ නැහැ. මං හිතනවා ගොඩක් අය බඩේරිඟු වලට ආස ඇති කියලා. ඔයගොල්ලොත් ආසද බඩේරිඟු වලට? ඊට පස්සේ රඹටුනුත් ගත්තා. දැන් මේ පොඩ්ඩක් නැවැත්තුවා. නවත්තලා චුට්ටක් හිටියා ආයිත් යන්න පටන් ගත්තා. දැන් ටික ටික ඔය ගම එහෙට ඇතුල් වෙනවා තමයි. ඊට පස්සේ වුණ අපේ අම්මට මඤ්ඤොක් හගන්න ඕනි කිව්වා ගිහිල්ලා හදන්න. මම හිතන්නේ ඔය බුලත් කොහොපිටිය ළඟ හරියකද කොහෙද? ඔව්. මට ඔයාලට ගම කියන්නත් බැරිනවනේ. බුලත් කොහොපිටිය තමයි අපේ අම්මගේ ගම. ඔය තියෙන බුලත් කොහොපිටිය ටවුන් එක. ඕන දැන් අපි ඇවිල්ලා තියෙන්නේ. මම හිතන්නේ පැය 3ක් 4ක් විතර යන්න ඇති අපිට එන්න. අම්මා බඩු වගේක් ගන්න ඕනේ කියලා කිව්වා. ඊට පස්සේ බඩු ටිකත් අරගෙන අපි ආයිත් යන්න පටන් ගත්තා. දැන් ওই බුලත් කොහොපිටිය ගම ඇතුලේ පේනවනේ ඉතින් කොළ පාට පරිසරය. අනේ මම නම් හරිම ආසයි. දකින්නකොටත් ආසයි ආයිත් යන්න. පේනවනේ අනේ මාර ලස්සනයි. මනම් මාර ආසයි. ඉස්සර නම් යනකොට අපිට ගොඩක් දුර පයින් යන්න වෙනවා. මොකද වාහනයක යන්න බෑ. හැබැයි දැන් නම් ගොඩක් දුරට ගේ ළඟටම වගේ වාහනයක යන්න පුළුවන්. හරි ලස්සනයි නේද? ගම්වල ඉන්න අයට නම් ඉතින් මේක මහා ලොකු දෙයක් නෙමෙයි ඉතින්. අපිට නම් ඉතින් හරි මාසෙ වුණ බලනු කවුද යන්නේ කියලා ගැරන්ටි. එයා ගියා නෙමෙයි ආව වැටුණා බිමට. ඔය පළවෙනි සහ අන්තිම දැකපු ගැරන්ටියා තමයි. ඔන්න දැන් නම් ගොඩක් ළඟ වෙලා තියෙන්නේ. මේ පැතිවල අයගේ ප්‍රධානම ආදායම වෙන්නේ තේ තමයි. තේ තමයි ඉතින් ගොඩක් අය වගා කරන්නේ. තේ දළු තමයි ගොඩක් අය කඩන්නේ. ඒක තමයි ඒගොල්ලන්ගේ රැකියාව. අනේ හරිම ලස්සනයි නේද? මට මේ වෙලාව මතක නෑ හවස. මේ වෙලාව හවස වුණ දැන් අපේ ආච්චිලා ගෙවල් ගාවට ලං වෙලා තියෙන්නේ ගේ ගාවට වාහනයක යන්න බැරි පාර බැරි ටික තමයි. අර කලින් ගල් වගේක් තියෙනවා. ඒ නිසා යන්න බෑ වාහනයක. ඔය රෝස පාටින් පේන්නේ ආච්චිලාගේ ගේ. අම්මා යනවා ඉස්සර වෙලා. ඉස්සෙල්ලා මේ හරිය තේ ගස් ගොඩාක් තිබ්බ. දැන් තේ ගස් අඩුයි. දැන් වල් පැල තමයි ගොඩක්ම තියෙන්නේ. පේනවනේ ගේ පිටිපස්සෙන් කන්දක් පේන හැටි. අනේ හරිම ලස්සනයි. මම හරිම ආසයි. දැන් අපි ලං වෙලා තියෙන්නේ. නංගි බබා වඩගත්තා. අන්න තියෙනවා. අපේ තාත්තා නම් කලින්ම ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා ඔතන. ඉතින් ඊට පස්සේ අපි ඇවිල්ලා චුට්ටක් ඉඳගෙන ඉඳලා මහන්සිය ඇරලා ඊට පස්සේ අපි කෑම කාලා ඒවන ඉතින් වීඩියෝ කරන්න බැරි වුණා. මොකද ආවම ඉතින් ටිකක් මහන්සියනේ. ඊට පස්සේ ඉතින් අපි මං හිතන්නේ ඔය උදේද කොහෙද මට රෑ වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරි වුණා. මම හිතන්නේ පාන්දර බබා නැගිට්ටට පස්සේද කොහෙද. බබා නැගිට්ට කියන්නේ ඉතින් අපිත් නැගිටිනවනේ. අම්මයි මායි නංගි බබයි තමයි හිටියේ. බබා නැගිටලා ඉතින් අපිවත් ඇහැරවනවා. යාට ඉතින් කිරි හදලා දීලා ඊට පස්සේ ඉතින් ආයෙ නිදා ගන්න බෑ. ඔය පේනවනේ දඟල ඉන්නවා ඉතින් ඊට පස්සේ. එයා දඟලනවා කියන්නේ ඉතින් අපිටත් එයාත් එක්ක දඟලන්න වෙනවා. මම මේ ආසම මෙන්න මේ වීප් එකට තමයි. මේ උදේ
ඔව් උදේ නැගිටට පස්සේ මීදුමේ එහෙම තියෙනවා. අනේ ෂෝක් අනේ. මේ දවස්වල චුට්ටක් වැස්ස තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් මේ සීතලයි එහෙ. පොඩ්ඩක් නෙමෙයි ටිකක් සීතලයි එහෙ. මීදුම එහෙමනම් හරියට තියෙනවා. ඔය පේනවනේ උදේ ඔය 7ට විතර ඇති. හැබැයි කලින් ඊට වඩා මීදුම තිබ්බා කියලා කිව්වා. දැන් චුට්ටක් මීදුම අඩු වෙලා අපි ආවෙත් වැස්ස අඩු වුණාට පස්සේ තමයි. නැත්නම් අච්චිට අමාරු හින්දා. ගමක් කියන්නේ අපිට නම් මාර හිත නිවන තැනක්. අපි ඉන්න පරිසරෙත් එක්ක මේ වගේ තැනකට ගියාම ඉතින් අපිට හරිම ආසයි. හරිම කාම්. හරිම නිස්කලංකයි. හරිම නිදහස්. මිනිස්සු නැහැ. ඉතින් අපි හරිම ආසයි අපි ගමේ යන්න. මෙයාත් ඉතින් හරි ආසයි මේ එළියට බැහැලා ඉන්න. ඇවිදින්න කරන්න. මේ හැබැයි කූඩැල්ලෝ ඉන්න නිසා චුට්ටක් බයයි ඇවිද්දවන්න. කූඩැල්ලෝ හිටියා. මේ දවස්වල වැස්ස හින්දා වෙන්නේදි ගේ ළඟටම කූඩැල්ලෝ ඇවිත් ඉන්නවා. එයාට ඕනේ ඉතින් එළිය පුරාම ඇවිද ඉන්න තමයි. පේනවනේ අපේ ආච්චිගේ කිට් එක ආවට පස්සේ ජර්සි එක ඇඳගත්තා. තව කැප් එකක් තිබ්බා ඒකත් දාගත්තා. ඊට පස්සේ එයා වැඩ තමයි ඉතින්. වැඩ කරලා පුරුදු වෙලා නිකන් ඉන්න බෑ. ඊට පස්සේ ඉතින් අපි තුන්දෙනා ෆොටෝස් ටිකක් ගත්තා. මේක අනිත් පැත්තටද කොහෙද වෙලා තියෙන්නේ? ටිකක් නෙමෙයි ෆොටෝස් ගොඩක් ගත්තා. අපි එක දවසයි හිටියේ. ඒ නිසා අපිට වැඩි කොහෙවත් ඇවිදින්න එහෙම බැරි වුණා. අපි ඉතින් ඔය ආච්චිලා ගෙදර විතරමයි හිටියේ. ඇවිදින්න යන්න කොහෙවත් බැරි වුණා. ෆොටෝස් ගත්තා. එච්චර තමයි කෑවා. ඔය ටික තමයි. ඔය තියෙන ආච්චිගේ කුස්සිය. අම්මා ඉතින් ආවෙලේ ඉඳන් උයනවා. අපි ඉතින් කුස්සිය පැත්ත පළාතකට එන්නේ නෑනේ. ඔන්න අපේ ආච්චිගේ දරලිපේ තමයි උයන්නේ. ගෑස් එකක් තිබ්බා මං හිතන්නේ. ගෑස් දැන් නැතුව හරි පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ගෑස් ගේන කවුරුත් නැහැනේ. ඒ කුස්සියට හරි ආසයි යන. අපේ අක්කා එහෙම හරි ආසයි ඒ කුස්සියට. අම්මා ඉතින් උයනවා කන්න දෙනවා. අපිට ඔහේ ගියාම ඕන දෙයක් කන්න පුළුවන් ඉතින්. ඒම එකක් තියෙනවනේ ගෙදර කන්න බැරි ඒවා එහෙ කන්න පුළුවන්. ඔය තියෙන්නේ ගේ ඇතුළ. අයිනේ මාමා, තාත්තා, හස්බන්ඩ්, බබා ඉන්නවා. පොඩ්ඩක් මං හිතන්නේ ගේ ඇතුළේ වීඩියෝ කරාද කොහෙද? ඔය ගේ ඇතුළෙන් එළියට යන ටික. ඊට පස්සේ අපි පොඩ්ඩක් ශ්‍රී ලංකා බබත් එක්ක හරි ආසයි ඉතින් උස්සගෙන දුවනවනේ. ඕම තමයි ඉතින් අපේ එදා දවසේ උනේ. මං හිතන්නේ ඒගොල්ලන් කතාව මැද්දට පැනලා මං එන කතාවක් කියනවා. අපේ අක්කා කිව්ව එකක්. අක්කගේ ෆෝන් එක වැටිලා මං හිතන්නේ එහෙදී අක්කගේ ෆෝන් එකේ උඩින් වාහනයක් ගිහිල්ලා අක්කගේ ෆෝන් එකට මුකුත් වෙලා නැහැ කියලා තමයි මං ඉතින් ඔය කියන්නේ. එහෙ ඉතින් ටික දවසක් ඉන්න තිබ්බනම් හොඳයි දවස් 2-3ක්වත්. ඒ වුණාට ඉතින් එහෙම ඉන්න ටයිම් එකක් අපිට තිබ්බේ නැහැ. නාගේ වැඩට යන්න ඕනේ එක ප්‍රශ්න ඉතින් ගියේ ආච්චිව දාන්නනේ. ඊට පස්සේ ඔන්න අපි යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. මේ ඊට පස්සේ දවසේද කොහෙද? එනම අවුරුද්දට අම්මේ කයම එහෙම කන්න
හයියෙන් කතා කරන්න නේද? එතකොට අමාරු වෙනවා හිමේ. පොඩක් මගේ කටේ සද්ද වැඩි. ඒ හයියෙන් කතා කරන්නේ අච්චිට ඇහෙන්නේ නැති හින්දා. මේ ඉතින් ඔන්න අපි දැන් යන්න තමයි වැස්සලා තියෙන්නේ. අනේ ලස්සන බලන්නකෝ. හරි එහෙනම් ආයෙත් දවසක අලුත් vlog එකකින් එන්නම්. බයි බයි.